අද මම කොහේ ආවයි කියලාද හිතන්නේ. කොළඹ ඉඳන් පැය 1.5ක විතර දුරින් තියෙන අලුතින්ම විවෘත කරපු බුටික් හොටෙල් එකක්. මේ අමාරා වයිට් විලා. තියෙන්නේ අහුන්ගල්ලේ. ඉතින් මේ බුටික් හොටෙල් එකෙන් අපිට ආරාධනාවක් ලැබුණා. දවසක් ඇවිල්ලා නැවතිලා විවේක අරගෙන යන්න කියලා. එහෙම එන ආරාධනාවල් අහක දාන්න හොඳ නෑනේ. ඉතින් මායි මගේ ටීම් එකේ ඉන්න මලිඳු මල්ලි ඉන්දුනිල් මල්ලිත් එක්ක අද අපි කොළඹින් පිටත් උනේ මං හිතන්නේ 10 මාට විතර. ඉතින් අතරමඟත් ටිකක් නැවතිලා දැන් දවල් 12 වෙනකොට අපි ආවා අහුන්ගල්ලේ තියෙන මේ අමාරා වයිට් විලා කියන හොටෙල් එකට. ඉතින් බොහොම නිස්කලංක පරිසරයක මුහුද ගාවම තියෙන අපූරු නවාතැනක් විදියටයි අපිට පේන්නේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා මේ හෝටලේ කොයි වගේද මොන වගේ කාමරද අපිට ලැබෙන්නේ. ඒ වගේම ඔක්කොටම වැඩියෙන් මොනවද අපිට කන්න හම්බු වෙන්නේ. ඒ වගේම දවසක් නැවතිලා යන කෙනෙකුට මේ හොටෙල් එකේ කොයි ආකාරයෙන් ගත කරන්න පුළුවන්ද කියලත් අපි දැනගනිමු. ඉතින් අද දවසේ විවේකයෙන් විනෝදයෙන් සතුටින් ඉන්න තමයි මගේ සූදානම. අපිටත් ඉතින් විවේකයක් කියලා දෙයක් තියෙන්න එපා නේ. හැමදාම වැඩ කරන්න බෑනේ. එන ඉතින් යන් හොටෙල් එක ඇතුළට. එහෙනම් ඔන්න අපි ඔයගොල්ලන්ගේ හොටෙල් එකට ආවා. ආයුබෝවන්. අමාරා වයිට් විලා. අහුන්ගල්ලේ තියෙන ලස්සන පොඩි හෝටල් එකක්. ඉතින් අද දවසේ අපි මෙහෙ ඉන්නේ. අපි හොඳට බලා ගන්නවා නේද? අනිවාර්යෙන්ම. හරි. කියනකොටම අපි තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්න ඕන්න වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් ලැබෙනවා. බොහොම ස්තුතියි. මොකක්ද ඔයාගේ නම? දිල්හාරා. දිල්හාරා. එතකොට ඔයා? මම දසුන්. මම දසුන් නෙමෙයි. හරි. දසුනුයි දිල්හාරයි. බොහොම ස්තුතියි. බීලා බලමු වෙල්කම් ඩ්‍රින්ක් එක කොහොමද කියලා. හරි. ඩ්‍රින්ක් එක. මේ වෙලාවට හොඳයි. රස්නේ වෙලාවට. දිල්හාරා මේ හොටෙල් එකේ රූම්ස් කීයක් තියෙනවද? ඔක්කොම රූම්ස් ටෝටලි 11ක් තියෙනවා. 11? ඔව්. ෆැමිලි රූම් 3යි, ඩබල් රූම්ස් 8යි. ඒතර ෆැමිලි රූම් එකක කී දෙනෙකුට ඉන්න පුළුවන්ද? ෆැමිලි රූම් එක 4 packs accommodate කරන්න පුළුවන්. 4 packs. ඒ කියන්නේ ඒ වගේ රූම්ස් 3යි, 3යි, ඩබල් රූම් 8යි. ඔව්. එතකොට කවුරු හරි මෙතෙන්ට නිවාඩුවකට ආවොත් මොනවද එයාට කරන්න තියෙන්නේ මෙහි ඉඳගෙන? සී බාත් එක ගන්න පුළුවන්. මුහුද හොඳයිද? ඔව් මේ අපේ එක සයිඩ් එකක් තියෙනවා. ඒක නිකන් තොටුපළක් වගේ බීච් එකෙන්ම හැදිච්ච. එතන සී බාත් එක සේෆ්ලි ගන්න පුළුවන්. අර සයිඩ් එකේ වෝකින් සයිඩ් එකක් විදිහට තමයි අපි allow කරන්නේ. නිවි හැනහිල්ලේ මුහුදු තීරේ ඇවිදගෙන යන්න පුළුවන්. හොඳ පූල් එකකුත් තියෙනවා නේද? ඔව්. පූල් එකක් තියෙනවා. එතකොට අපේ ඉන්සයිඩ් රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ ටික ආයි අවුට්සයිඩ් ඩයිනින් ඒරියාස් 3ක් තියෙනවා මේ බීච් ෆ්‍රන්ට්. ඒ ටික තමයි දැන් තියෙනවා. එතකොට මේ හොටෙල් එකේ නැත්නම් මේ බුටික් විලා එකේ නිවාඩුවක් ගත කරන්න ඕනම කෙනෙකුට පිටට යන්නේ නැතුව බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර්, ටී, කොෆි මේ ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් මුළු තැන්ගයක් තියෙනවා. කිචන් එකක් තියෙනවා. කිචන් එකක් තියෙනවා. අලාකාට මෙනු සර්ව් කරන්න. අලාකාඩ් මෙනු සර්ව් කරනවා. තමන්ට කැමති දෙයක් ඕඩර් කරලා හදා ගන්න පුළුවන්. ඔව්. දැන් අද දවල්ට අපිට කන්න දෙන්නේ මොනවද? හිතලාද තියෙන්නේ? ලන්ච් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. රෙඩි වෙන ගමන් තියෙන්නේ. හැබැයි ඊට කලින් අපි අපේ රූම්ස් වලට ගිහලා බලන්න එපා නේද? මගේ රූම් එක තියෙන්නේ. ඒක තියෙන්නේ සර් ෆස්ට් ෆ්ලෝර් එකේ. ෆස්ට් ෆ්ලෝර් එකේ. එහෙනම් මේක බීලා අපි ෆස්ට් ෆ්ලෝර් එකට ගිහිල්ලා හරි. රූම් එක කොයි වගේද කියලා බලමු. ඔයාමට පෙන්වන්න ඕන ඔක්කොම විස්තර. ඕකේ. දැන් උඩ තට්ටුවේ කිව්වනේ රූම් එක තියෙන. ඉතින් පෙන්වන්න එක්කන් යන්නකෝ යා. 101. Yeah, 101. Welcome to the room, sir. Welcome to the room. හරි. මේකද මට ලැබෙන කාමරේ? ඔව්, මේක තමයි සර්ට. වියන් ඇඳක්. ඔව්. මේ අර පරණ තාලෙට බොහොම නෙට් දාලා හරි ලස්සනට හදලා තියෙන එක.
මේ නෙට් දාලා තියෙන මම හිතන්නේ ලස්සනට වෙන්නේ නැති මේ මදුරුව නැතුව ඇතිනේ කාමරේ AC නේ නේ. මදුරුව නැස with air condition. මේක wooden theme එකෙන් යන්නේ මේ room එක. එතකොට මේ room එකට මේකේ මිනි ෆ්‍රිජ් එකක් එහෙම තියෙනවද? තියෙනවා. මිනි ෆ්‍රිජ් එකක්, safe locker එකක් දෙකක්ම තියෙනවා. මිනි ෆ්‍රිජ් එකයි safe locker එකයි. එතකොට මෙතනින් එළියට යන්න පුළුවන්. ඔව් එතනින් balcony entrance එකක් තියෙනවා. ෂා. ඒක ලස්සනයි. මෙන්න වාඩි වෙන්න පුළුවන් නේ? ඔව් පුළුවන්. නියමයි ඒක නේද? කාලෙකට ඉස්සර මගේ පරණ ගෙදරක් තියුණා මේ වගේ පුටුවක්. මේක wooden theme එකකට යන්න හදලා තියෙන room එකක් කිව්වනේ. ඒතර මෙතන ඉඩ තියෙනවා 4 දෙනෙකුට උනත් වාඩි වෙලා හොඳට හැන්දෑවේ drink එකක් ගන්න. දැන් අපි අද හැන්දෑව මෙතන තමයි. ඔව් ඕකේ. මෙතනට ආවම සරලට එහා අර සයිඩ් එකෙන් සී එක පේනවා මේ. අතන pool එක නේ? ඔව් එතන pool එක. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ හරි අමුතු විදිහකට නේද? නිකන් වෙනමම බිම් කොටසක තමයි තියෙන්නේ නේද? ඔව්. ගොඩ බිමින් නිකන් මුහුදට නෙරලා ගිය කෑල්ලක වගේ තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ නේ. හරි ලස්සනයි. මෙතනින් එහා වෙන කාමරයක්. එතන තව ඩබල් එකක්. මේ දෙක වෙන් වෙන්නම තිබ්බනම් තමයි හොඳ. ඒක කියන්න ඕන මැනේජ්මන්ට් එකට. මෙතන පුංචි අඩුවක් තියෙනවා. මේ කෑල්ලත් සම්පූර්ණයෙන් කවර් වුණා නම් ටෝටල් ප්‍රයිවසි හම්බ වෙනවා. කියන්න. හරි ඕකේ සර්. හරි. දැන් අපි යන්කෝ ඇතුළට තව මොනවද මෙතන රයිටින් ටේබල් එකක් තියෙනවා. ටී කොෆි හදන්න පහසුකම් දීලා තියෙනවා. මෙතනින් sea view. ඔව්. හැමදේම තියෙනවා වතුර තියෙනවා වතුර බෝතල් දෙකක්. අමුත්ත තව ඇවිල්ලා. ෆොරිනර්ස්ලා එනවා නේද? මම දැක්ක එනකොටත් ෆොරිනර්ස්ලා වගේක් හිටියා. ඔව් මේ දවස්වල සීසන් පටන් ගන්න නිසා ෆොරිනර්ස්ලාත් එනවා. ඒතර මේ කබඩ් එකක්. ඔව්. බඩු දාන්න. මේ හැම එකම ටිකක් හොඳ ලීයෙන් හදලා තියෙන බවක් පේනවා නිකන් සාමාන්‍ය නිකන් ප්ලයිවුඩ් එහෙම දෙයක් නෙවෙයි නේද? ඔව් ඒකෙත් ඒක තමයි සේෆ් ලොකර් එකයි බඩු ටික තියෙනවා. මෙතන ඒක වොෂරූම් එක. හරි. ඒකත් බලමු. මේක බලන්න ඕන දෙන්නේ. හරි. බලමුකෝ. හරි. බොහොම හොඳ ඉඩ පහසුකම් තියෙන වොෂරූම් එකක්. ඔව්. ටවල්ස් හොඳට තියෙනවා. හැමදේම තියෙනවා. සබන් ෂැම්පූ. මෙතන පොලිමත් තියෙනවා. හරි. මීට වැඩි ඉතින් නිවාඩුවක් ගත කරන්න ඉන්නේ එක්කෙනෙකුට මොන පහසුකමක්ද? ඉතින් මේ සියලුම දේවල් පාවිච්චි කරන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් කාර් එකට ගිහිල්ලා එහෙනම් බඩු ටික අරගෙන ඇවිල්ලා බලමු අද දවස කොහොමද අමාර වයිට් විලා එකේ ආගන්තුක සත්කාරය විඳගෙන ගත කරන්න කියලා. හරි. බොහොම ස්තුතියි අපිට රූම් ටුවර් එක කළාට. වෙල්කම් සර්. රූම් ටුවර් එක ගිහිල්ලා ආවට පස්සේ දැන් අපිට දවල් කෑම හම්බ වෙනවා කිව්වේ හරියටම එකට. අපි ඉල්ලුවෙත් එකට දෙන්න කියලා. ඉතින් කෑම ලෑස්ති වෙනකල් බීර විදුරක් බොන්නයි කල්පනා කරන්නේ. මොකද මේ වෙලාවට මේ රස්නෙට මං හිතන්නේ හොඳම දේ ඒක තමයි මේ බියර් ප්‍රචාරක දැන්වීමක් නෙවෙයි. හැබැයි ඉතින් මම කැමති බීම සාතියක් ලෑන්ලා. ඒක. කඩලබු බලමුකෝ බීලා. නිම් කට තියලා බොන්න එපයි කියලාත් කියනවා හොඳ නැහැයි කියලා. ඉතින් දැන් මෙතන වීදුරු වෙල්ලන්න ඕනේ. නියමයි.
බීර් එකක් එහෙම බීලා ඉවර වෙලා ටිකක් නිවිහැනහිල්ල කතා බහ කළා. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ දවල් කෑම කන්න. ඉතින් දවල් එකට කෑම රෙඩි කියලා කිව්වා. දැන් නම් 1:10යි. ඉතින් අපි බලාගෙන ඉන්නවා කියලා. කෑම ටික ගේනකම් බලමුකෝ මේ අය මොනවද අද අපිට දවල් කෑමට දෙන්නේ කියලා. රහයි ඉතින් බලමු කාලා. සුප් එකක් ඇවිල්ලා තිනවා. මොකද්ද මේ සුප් එක? චිකන් බ්‍රොත් සුප් එක. චිකන්. වෙලාවට හොඳ සුප් එක. හරි. එහෙනම් දැන් සුප් බොමු නේද? මෙන්න මේ විදිහට තමයි අපිට දවල් කෑමේ කියන්නේ. මොනවද මේ දවල් කෑම අද හදලා තියෙන්නේ? මික්ස් චොප්සි රයිස් එක. මික්ස් කිව්වම මොනවද මේකේ තියෙන්නේ පුතා? seafood item, chicken. බීෆ් තියෙනවද? එහෙනම් කමන්නේ. අම්මෝ මම බය වුණා. හරි. අනිත් ටික මික්ස් වෙලා. එහෙනම් කමන්නේ. Sausage. තව එකක් එනවා. මේක हमारा स्पेशल සැලඩ් එකක්. ඒකෙත් බීෆ් පෝක් නෑ. चिकन අපි add කරලා දෙනවා. චිකන් විතරයි. හරි හරි. චිකන් තියුණාට කමන්නේ. කුකුලට විතර යනු කම්පාව නැත්තේ. hot butter mushroom එක. hot butter mushroom. හරි හරි. සියලු දේ පැමිණෙමි පැමිණ ඇත. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. නේද? හරි. thank you. මේ අපේ ඉන්දුනිල් මල්ලි ඊයේ සෙකන්ඩ් හනිමූන් ගිහිල්ලා ඇවිල්ලා තියුනේ. ඉතින් දවස් දෙකක් නෝනා වරගෙන දියතලාවේ ගිහිල්ලා හොඳට එන්ජොයි කරලා අද හරි මහන්සිලා ඉන්නේ යා. ඒකින්ද යාට අපි ඉස්සෙල්ලා බෙදලා කන්න දෙන්න එපාය නේ. නේද ඉන්දුනිල් මල්ලි? ආ? මහන්සිද? දියතලාවේ ගොඩක් සීතලද? ආ? සීතලද නැද්ද? මොකද්ද? දාන්න නැතුව කොහොමද ඉතින් අපි ඇත්ත කතා කරන්න එපා නේද මල්ලි? අනිවාර්යයෙන් මල්ලිදු අනුමැතිය දුන්නා දාන්න කියලා. ඒකින්ද ගිහිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන් නම් අපි කිව්වහම මොකද වෙන්නේ? කියන්න බැරි කමක් නැහැ නේද ඉන්දනේ? ආ? මේක ගන්නෙ කොහොමද මේක මෙහෙම ගන්නෙ? මල්ලි ඔය බෙදා ගන්න අනිත් එක නැත්නම් ඉතින් මම බෙදනකල් බලන් ඉන්න එපා. මං කෑම බෙදා ගන්න. නෝනා නෙමෙයිනේ මං. නෝනා ඊයේ හොඳට කවලා ඒකින්ද ඒ පුරුද්දට බලාගෙන ඉන්නවා මම බෙදලා දී කියලා. මම නෝනා නෙමෙයි. ඒකින්ද ඔබ බෙදා ගන්න. දැන් පේනවා නේද නෝනා කොයිතරම් උරතල් කරලා තියෙනවද කියලා දවස් දෙක කවලා පොවලා පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ බලාගෙන තියෙන. එහෙම නේද? මේකටම hina. එයා ඔය ඇති මන්ද මල්ලි දැන් එන්න කන්නේ දැන් එයා කැමරා කරනවා එයාට කන්නක් අපේ ඉන්දුනිල් මල්ලිට මොනවා නැතත් රහට කෑම තියෙන්න ඕන මලින් දුටයි මටයි නම් ඒක එච්චර ගානක් නැහැ හැබැයි එයාගේ හිතේ හැටියට කෑම නිකන් තියුන් නැත්නම් එයාගේ මූණ නිකන් ඔහොම වෙනවා අද බලමු අද ටිකක් හොඳයි ඒ කියන්නේ කෑම හොඳයි වගේ දවල්ට හොඳට බඩ පිරෙන්න කෑවට පස්සේ චුට්ටක් නිදාගන්න හිතුණා. චුට්ටක් කිව්වට කොහොම හරි අපිට පැය දෙකක විතර කාලයක් හොඳට කාමරේට වෙලා නිදාසේ ආෆ්ටර්නූන් නැප් එකක් ගත කරන්න ඊට ප්‍රස්තාව ලැබුණා. නැගිටලා ඉවර වෙලා මෙන්න මේ පේන මේ බේසමක් වගේ තියෙන හරි ලස්සන තැන හොඳට නාලා ඉවර වෙලා සතුටු වෙන්න කියලා. හැබැයි
දෙයියෝ හැම වෙලාවෙම අපිට ඕන දේවල් අපිට ඕන අපි බලාපොරොත්තු වෙන විදිහටම දෙන්නේ නැහනේ. ඉතින් අද හැන්දෑවේ වහින්න පටන් ගත්තා. හීනකින්වත් නොහිතපු විදියට. ඊයේ පෙරේද දවස්වල පොඩ්ඩක්වත් වැස්සේ නැහැයි කියලා කියනවා. හෝටලේ. ඉතින් අද වහිනවා. වහින හින්දා අපිට මේ පූල් එකක් වගේ තියෙන ලස්සන මුහුදට බහැලා සතුටු වෙන්න ඉඩ කඩනම් ලැබෙන්නේ නැති පාටයි. තවත් චුට්ටක් බලමු. හැබැයි එහෙම අපිට ඉඩ කඩ ලැබෙන්නේ නැත්තම් අපිට නිකන් ඉන්නත් බෑනේ. මේ හැන්දෑවේ ඉතුරු කොටස අපි සතුටින් ගත කරන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරන්න ඕන. ඉතින් අපි කල්පනා කරමු. දැන් වෙලාව හරියටම 7:10යි. ඉතින් කලින් කිව්වාගේ අපිට අද මුහුදේ නාන්න ඉඩ නොලැබුණාට මෙතන හරිම ලස්සන තැනක්. වටපිටාව දැක්කහම ඕගොල්ලන්ට තේරෙනවා ඇති හැන්දෑවේ මෙතන කොයිතරම් ලස්සනද කියලා. විවේකීව නිස්කලංකව සතියන්තයේ මතටන් සතියේ දිනක නිවාඩුවකට එන්න හොඳම තැනක් විදියට බයක් සැකක් නැතුව රෙකමදාරු කරන්න පුළුවන් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මෙතන. හරිම නිස්කලංකයි, ඒ වගේම හරිම ලස්සනයි. හැන්දෑව සතුටින් ගත කරන්න අවශ්‍ය කරන හැම ලස්සන සැරසිල්ලක්ම මේ විලායක කළා තියෙනවා. ඒ විලායකට එන ගෙස්ලා වෙනුවෙන්. ඉතින් අපි සූදානම් වෙන්නේ දැන් අද දවසේ අපේ සතුට භුක්ති විඳින්න. මොකද ඉතින් මෙහෙම ආපුහාම පොඩ්ඩක් සතුටු වෙන්න එපාය. ඉතින් ඒ දෙයට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බයිට්ස් වගේක් අපි වෙනින් සූදානම් කරලා තියෙනවා කියලා කිව්වා. අද අපි තෝරගත්තේ ඉන්දුනිල් මල්ලි වැඩියෙන්ම බොන්න කැමති බීම ජාතිය. එයා තමයි මේ බීම එක රෙකමන්ඩ් කරේ. ඉතින් මම නම් කියන්නේ නැහැ. මොකද සමහර අය කියනවා මේ මම මධ්‍යසාර ප්‍රචාරණ කටයුතු කරනවා කියලා සල්ලි අරගෙන කවදාවත් ඒ වගේ වැඩ නම් කරන්නේ නැහැ. ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහනේ. මොකද අපි ඉඳලා හිටලා නැත්තම් නිවාඩුව පාඩුවේ මදු විතක් ගත්තා. මම ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. අනිත් අයට කරදරයක් වෙන්නේ නැත්තම් අපේ සතුට වෙනුවෙන් තමුන් බොන ප්‍රමාණය දැනගෙන බොන්න පුළුවන් නම් කෙනෙකුට මම හිතන්නේ ඒක කිසි වැරද්දක් නැහැ. ඒකින්ද මේ ප්‍රචාරණයක් නෙමෙයි. අපි සූදානම් වෙන්නේ අපේ සතුට භුක්ති විඳින්න අද හැන්දෑ යාමේ. ටිකක් සීතලයි. සීතල වුණාට වහින අතරතුරේදී මම නම් හිතන්නේ මදු විතකට සුදුසුම පරිසරය සැකසීලා තියෙනවා. ඉතින් බයිට්ස් ආපු ගමන් අපි වැඩේ පටන් ගන්නවා. ඉතින් දැන් රෑ වෙලාව 9:00 ඉතින් අමාරා වයිට් විලායකේ රෑ ඩිනර් වලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ ඩිනර් එක පටන් ගන්නයි යන්නේ. ඉස්සෙල්ලාම තියෙන සුප් එකක්. සුප් වලට මම කොහොමත් කැමතියි. ඒකින්ද සුප් එකක් බීලාම අපි අපේ ඩිනර් එක පටන් ගමු. දැන් මේ මොනවද වාරං ආපු? ප්‍රෝන්ස් කරි. ඕකේ. මොකද්ද මල්ලි තේරුන්නේ නැහැ. ස්පැගටි කාබෝනාරා. ස්පැගටි හරි එහෙම කියලා හිතමු. මේක සලාඩ් එක. සලාඩ් එක. සලාඩ් එකට නම් ආසයි. ආයි කතා කරන්න එපා. තව රෝස් පාන් එනවා කිව්වා නේද? නියමයි. කොහොම තියමුකෝ. මෙහෙම තියන්න. මේක තමයි අද අපේ රෑ කෑම. එහෙම නේද? තවත් තියෙනවද? මොකද මම මේක තේරුන්නේ නැහැ. vegetable finger. එච්චරයිනේ. දැන් කන්න පුළුවන්. හරි. thank you. කමුනේ දෙන්න. මේක තමයි අද අමාරා වයිට් විලායකේ අපේ ඩිනර් වලට ලෑස්ති කරලා තියෙන දේ. ඔප්ෂන්ස් ගණනාවක් දුන්නා. හැබැයි මම ආසුනේ දවල්ටත් බඩ පිරෙන්න බත් කාපු හින්දා රෝස් පාන් කන්න. රෝස් පාන් කන්න අපි හැමෝම ආසයිනේ.
රෝස් පානුයි ප්‍රෝන් කරි එකයි කියලා තමයි මේන් මීල් එකට ලියලා තිබ්බේ. හැබැයි ඊට අමතරව තව ඩිෂස් ගන්නවකුත් ඒවලා තියුණා. ඉතින් මීටදී මොනවද රෑ කෑමට? කමුනේ. දැන් බඩ පිරෙන කෑවට පස්සේ මේ මොනවද තියෙන්නේ? fruit salad with ice cream. අපිව බඩ පුරවල යවන්න හදන්නේ නේ. presentation එක ලස්සනයි නේ. ice cream නම් ඉතින් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. fruit salad උත් හොඳයි. ice cream with fruit salad හරිම හොඳයි. අමාර වයිට් විලා එකේ මේ විදිහට බඩ පිරෙන්න රෑ කෑම කෑවට පස්සේ දැන් ඉතින් මතක් වෙන්නේ අර කාමරේ තියෙන හරිම සැප පහසු ඇඳ. හැන්දෑවේ පැය දෙක තුනක් ඒ ඇඳේ බුදිය ගත දැන් ආයි නිදා ගන්න වෙලාව ඇවිල්ලා. ඕනම හොඳ දෙයක් නිමා වෙන වෙලාවක් තියෙනවනේ මේ ඒ වෙලාව. ඉතින් දැන් අද දවසේ නිමා කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද හැන්දෑවේ කරන්න හිටිය ගොඩක් දේවල් කරන්න බැරි වුණා. විශේෂයෙන්ම මුහුදේ නාන්න, ටිකක් ඇවිදින්න. හැන්දෑවේ වැස්ස නිසා දැන් නම් වැස්ස පොඩ්ඩක්වත් නැහැ පායලා. ඉතින් හෙට උදේ නැගිටලා මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද දවසට සමුදෙන්නයි මේ සූදානම්. ඊරෑ සුව පහසුවට හොඳ නින්දක් ගත කරාට පස්සේ අද උදේම නැගිටලා වටපිට ටිකක් ඇවිදලා බැලුවා. හරිම ලස්සනයි. මේ අමාර වයිට් වෙලා පිහිටලා තියෙන තැන සාමාන්‍යයෙන් බීච් රිසෝට් එකක් නැත්නම් විලා එකක් පිහිටලා තියෙන තැනක් නම් නෙමෙයි. මේ අහුංගල්ලේ තියෙන හරිම සුවිශේෂී තැනක තමයි මේ පුංචි විලා එක පිහිටලා තියෙන්නේ. මොකද මේක ගොඩබිමෙන් මුහුදට ටිකක් නෙරා ගිය කොටසක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. මෙතන ඉඳන් ගල් පර්වතයක් උඩට නැගලා වටපිට බලනකොට මුළු පරිසරයම හරිම ලස්සනට පේනවා මුහුද හැම පැත්තෙම. ඉතින් උදේ දකින්න බොහොම ප්‍රියජනක ලස්සන දර්ශනයක්. උදේ කෑම කන්න ඉස්සෙල්ලා මට හිතුණා ඊයේ හැන්දෑවේ තමයි අපි මුහුදේ නාන්න හිටියේ. හැබැයි හිතා ගන්නවත් බැරි විදියට මහ වැස්සක් කඩාගෙන වැටිච්ච හින්දා ඒ කාර්ය කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් අද උදේ නාන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතෙන්දි කියන්න තියෙන අනිත් වැදගත් දේ තමයි ආරක්ෂිතව මුහුදේ නාන්න මෙන්න මේ ප්‍රදේශයේ තියෙන හොඳම තැනක් විදියට තමයි මම මේ ඉන්න තැන හඳින්වෙන්නේ. ඉතින් හෝටලේ ඉන්න පිරිසත් අපිට කිව්වේ කවුරු හරි මුහුදේ නාන්න
හිතාගෙන ඉන්නවා නම් මේ පැත්තට ඇවිල්ලා මෙතන ඊටාම හොඳ තැනක්. ඉතින් ඊයේ දවසේ දවල් වරුවේදීත් අපි දැක්කා බොහෝ පිරිසක් ඇවිල්ලා මෙතන මුහුදේ නානවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා නොනා යන්න බෑනේ. මාත් මේ ලෑස්ති වෙන්නේ තව චුට්ටකින් මුහුදට බහැලා ටිකක් නාන්න. ඇත්තටම හරිම සනීපයි උදේ පාන්දර මේ නාපු එක නම් කෝටියක් වටිනවා. හොඳම වැඩේ තමයි හරිම ආරක්ෂිත විදිහට තමයි මෙතන නාන්න ස්වභාව ධර්මයේ ඉඳ සලසලා දීලා තියෙන්නේ. ඉතින් කිසිම බයක් නැතුව මම සාමාන්‍ය වතුරට බය කෙනෙන්නේ. මට බීනන්න බැරි ඉඳ ඉතින් ටිකක් වෙලා මුහුදු වතුර බැහැලා ඉන්න උනත් ඕනම කෙනෙකුට හිතෙනවා නම් මෙතන සුපිරිම තැනක්. ඉතින් බය නැතුව එන්න. හොඳට මුහුදු වතුර නාලා සතුට වෙලා යන්න පුළුවන් තැනක්. තවත් වෙලා ඉන්න තියුණා නම් හොඳයි. හැබැයි දැන් මේ Good morning. දැන් අපි උදේ කෑම කන්න ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම පළතුරු. පළතුරු කාගෙන උදේ අනිත් කෑම කන්න ඕන නේ. වත් එහෙමද? ඉතින් පළතුරු ගෙනල්ලා තිබ්බට පස්සේ දැන් අපි මේ ලෑස්ති වෙන්නේ උදේ කෑම කන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් අපි පළතුරු කන්න කැමති කෑම කාලේ ඉවරලා හැබැයි හරි විදිහට නම් උදේ කෑම කන්න ඉස්සෙල්ලාම පළතුරු වලින් පටන් ගන්න ඕනේ. ඒකින්ද පළතුරු කාලා ඉතුරු ඒවා කමු පස්සේ. කම්. රස ෆෘඩ් ඩ්‍රින්ක් එකක්. බ්‍රෙඩ් ටෝස්ට්. ඔහොම තියන්නකෝ පුතා කමන්න. එතනින් තියන්න. හරි. මේ මීල් එක. හරි. මේ චිකන් හැම් නේද? පෝක් නෙමෙයි. ඔය පෝක් කනවද? ඒක හොඳයි. හොඳලා. හරි. පුතා මට තියෙනවා නම් සෝස් ටිකක් ඕනේ. කෙචප්. මේ තමයි අපේ උදෑසන ආහාර වේලාද අමාරා වයිට් විලායකින් අපිට දීපු. එග් ඔම්ලට්, සොසේජස්, චිකන් හැම්. ඒකම මේකට මොනවද කියන්නේ? පෑන්කේක් නේද? මම ඔය වැඩි ඉංග්‍රීසි කෑම කන්න જાතියෙක් කෙනෙක් නෙමෙයි. ඉඳන් මම වැඩි දන්නේ නැහැ. පෑන්කේක් කන්න මෙතන හනිත් තියෙනවා. ඉතින් කම්. ඉතින් අමාරා වයිට් වෙලායකේ උදෑසන ආහාරය හොඳට අරගත්තට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තට පස්සේ දැන් අපි ලෑස්ති වෙන්නේ ආපහු කොළඹ යන්න. ඉතින් ඇත්තටම අහුංගල්ල පැත්තට එන්න කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් ඒ එන ඕනම කෙනෙකුට විවේකීව නිදහසේ නිවාඩුවක් ගත කරලා යන්න හොඳම තැනක් තමයි මේ අමාරා වයිට් විලා හොටෙල් එක. මොකද මේ හොටෙල් එකේ ගණනුත් හරිම සාධාරණයි. ඉතින් ඕනම කෙනෙකුට ඇවිල්ලා
නිදහසේ ගත කරන්න පුළුවන් ආකාරයේ මිල ගණන් තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. මං ගණන් මොනවද කියලා කියන්නේ. හොටෙල් එකට කෝල් එකක් දීලා ඕගොල්ලොත් එන්න කැමති නම් අහලා දැනගන්න පුළුවන්. එහෙනම් අමාර වයිට් විලා අපි සමුගෙන යන්නයි මේ සෝදානම නිවාඩුවක් ගත කරන්න. නිදහසේ ඉන්න කැමති නම් මෙතෙන්ට එන්න. ලස්සන පුංචි තැනක්.